ඔබ රැකියාවෙන් ඉවත් වුණාද? එහෙමත් නැත්නම් ඔබ රැකියාවෙන් ඉවත් කරාද? එහෙනම් ඔබ දන්නවද ඔබට යම්කිසි මුදලක් අහිමි වෙන්න පුළුවන්. මොකද ඔබට පාරිතෝෂික දීමනාවක් හිමි අයෙක් නම් ඔබ රැකියාවෙන් ඉවත් කරා. එහෙමත් නැත්නම් ඔබ රැකියාවෙන් ඉවත් වුණා යන සාධකය හේතුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ ඔබට ලැබිය යුතු මුදලක්. හැබැයි ඔබ දන්න කතාව සහ නොදන්න කතාව අතර වෙනසක් තියනවාද කියලා දැනගන්න වීඩියෝ එකේ ඉදිරියට මෙන්න මම අද ඔබට කරුණු විස්තර පැහැදිලි කරන්නම්. තමයි ඔබ හිතනවා නම් ආයතනයකට ජොයින් වුණාට පස්සේ ඔබ මාස ගණනක සේවයක් කරාට පස්සේ ඔබට පාරිතෝෂික දීමනාවක් හිමි කියලා. ඇත්තට මේක වැරදි. ඔබ අඛණ්ඩව වසර 5ක් සේවයේ යෙදීමෙන් තමයි ඔබට මේ ග්‍රැටිවිටි එකට හිමිකම් ලැබෙන්නේ. ග්‍රැටිවිටි එක ETF සහ EPF අතර කිසිම එකිනෙකට සම්බන්ධතාවයක් නැහැ. ඔබ සේවයෙන් ඉවත් වුණා, ඔබ සේවයෙන් ඉවත් කරා. මේ හේතු දෙකෙන් කිසිම හේතුවකට මේ ඔබට ලබා දීම නොවැළක්විය හේතුවක්. මෙය දෙවෙනි කරුණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කරුණ තමයි සේවාදායකයාගේ කැමැත්ත පරිදි මේ නොගෙවා සිටීමට කිසිදු හේතුවක් නැහැ. මොකද සේවකයාගේ යම්කිසි ගැටලුවක් මත සේවකයාව සේවයෙන් ඉවත් කිරීමේදී හෝ යම්කිසි හේතුවක් මත සේවකයාට මෙය ගෙවීමට හැකියාවක් නැත්නම් එසේ නොගෙවා සිටීමට කිසිදු හැකියාවක් නැහැ. මොකද ඔබ අනිවාර්යයෙන්ම මෙය ලැබිය යුතු හිමිකමක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඒකෙම අනිත් කාරණා තමයි නොලැබෙනාට මදි ඒ නිසි ආකාරයෙන් ඔබට ලැබිය යුතු. මොකද ඔබට නියමිත දිනයන්හිදී එය නොගෙවීම කරොත් එහෙම ඔබට මේ පිළිබඳව පැමිණිලි කිරීමට හැකියාවක් තියෙනවා. එහිදී ඔබට යම්කිසි සර්චාර්ජ් එකක් විදිහට මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෙදි මුලින්මම එහිදී විශේෂම කාරණක් තමයි මේ ග්‍රැටිවිටි එක ලබා දීම ලේට් වුණොත් ඔබට මෙහිදී සර්චාර්ජ් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මාසයකට වඩා වැඩි කාලයක් මේක ගෙවීම කිරීමේ යම්කිසි ගැටලුවක් පැවතුනොත් ඔබට 10%ක ග්‍රැටිවිටි එකේ සර්චාර්ජ් එකක් ගෙවීමට සිදු වෙනවා. මෙහිදී විශේෂම කාරණය තමයි මාසයකට වඩා ඉක්මවා කාලයක් මේ ගෙවීමට ගත වුණා නම් ඔබට එහිදී 10%ක සර්චාර්ජ් එකක් ගෙවීමට සිදු වෙනවා. මාසයක් මාස 3ක් අතර නම් 15%ක්, මාස 6ක් මාස 12ක් අතර නම් 20%ක්, අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වුණොත් 25%ක් ලෙස සර්චාර්ජ් එකක් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම තමයි මාස 12කට වඩා වැඩි කාලයක්, වසරකට වැඩි කාලයක් වුණොත් මේකදී 30%ක සර්චාර්ජ් එකක් ගෙවීමට සිදු වෙනවා සේවා යෝජකයාට. සේවකයෙක්ට කොහොමද මේ ග්‍රැටිවිටි එක අපි පේමන්ට්ස් හදන්නේ? පේමන්ට් කැල්කියුලේෂන්ස් විදිහට ගත්තාම අපි මම මුලින්ම කතා කරපු විදිහට වසර 5ක් ඉක්මවිය යුතුයි. එහිදී අපි බේසික් සැලරි එක සේවකයාට අපි ගෙවන ETF EPF එක ඩිඩක්ෂන්ස් ලබා දෙන බේසික් සැලරි එක වසර භාගයකින් බෙදනවා. එනම් බේසික් සැලරි එක දෙකෙන් බෙදීමට ලක් කරනවා. ඊට පස්සේ සේවකයාගේ සම්පූර්ණ කරන ලද වසර ප්‍රමාණයෙන් වැඩි කරනු ලබනවා. අපි හිතමු බේසික් එක 30000ක සේව ලබා ගන්න සේවකයෙක් සේවයෙන් ඉවත් වීමේදී මේ රුපියල් 30000 දෙකෙන් බෙදපුවම 15000යි. 15000 වැඩි කිරීම පහ තමයි අපි ග්‍රැටිවිටි එකට ලබා දෙන ප්‍රමාණය විදිහට සලකා ලබන්නේ. ඒ වගේම තමයි මෙහිදී විශේෂිතම කාරණා තමයි කිසිම අවස්ථාවක සේවා යෝජකයාට මේක අඩු කිරීමකට හැකියාවක් නැහැ. මොකද යම්කිසි හේතුවක් මත අඩු කරොත් මේක යම්කිසි විෂමාචාරයක් විදිහට ගැනෙනවා. ලේබර් ඩිපාර්ට්මන්ට් එකට අනුව මේක ලොකු බරපතල වරදක් විදිහට අපි දකින්නේ. ඉතින් ඔබට කිසිම අවස්ථාවක ඔබ සේවා යෝජකයෙක් නම් මෙහිදී ග්‍රැටිවිටි එකේ අඩු කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි යම් යම් හේතු මත අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. සේවකයා ආයතනයට හිතාමතා පාඩුවක් කරන බව හැඳින්වුවහොත් යම්කිසි හේතුවක් තිබුණොත් අඩු කරන්න පුළුවන්. හැබැයි ඒකට කම්කරු දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව තමයි අනිවාර්යයෙන්ම අඩු කරන්න පුළුවන්. වෙනත් කිසිම හේතුවක් නැහැ මේ ග්‍රැටිවිටි එක අඩු කරන්න. ඉතින් මම හිතනවා ඔබට යම්කිසි දැනුමක් මේ තුලින් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ ග්‍රැටිවිටි එක සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේකට ඔබට පිළිතුරක් ලබා දෙන්නම්. ස්තුතියි.